ඒක කියන්නේ නවද මොකද්ද දිනක්ෂක කිව්වේ? අද ඉඳන් මම කන්නේ ඩයට් ප්ලෑන් කරනවා. දැන් මූණ ඒක කිව්වේ මොකද අද කුරක් කම්පියුටරේ කීරි. අයියරා ෂූටින් ඉවරයි කියනකොට මම මේ පිංගාන්ට බෙදාගෙන හිටියේ. දැන් මේ දිනක්ෂක කිව්වා ඔයාලා කනවාද? එහෙනම් කන්න අනේ මට කන්න බෑ. ආනිතත් කනවා නේ කමන්නේ ඔයාලා නම් කන්නේ. හරි කන්න බෑ කියලා මන් දිහා බැලුවා. පිංගාට දෙක මේ මොන කන්නෝනේ මොනස්කර මම චානලකට කටකෝ ඒකනේ මට වැඩ තියෙනවා අකරයිද කනෝගේ දිනක්ෂක මොනවාද මම කිව්වේ අයියත් නැහැ බෙහෙත් බොන්න තියෙන හින්දා කිව්වා දැන් කන්නේ අර දැන් වෙලාවකේ 10යි ගහනවා මේ සම්බෝල හදලා. ගල්මාළු සම්බෝල. මොනවාද අතේ තියෙන්නේ? මේ කුරක්කම් පිට්ටු. හරි. මෙයාගේ හැබැයි ඩයට් දාගත්තනේ මට නිකන් අපිරේ හිතේ කියලා හිතුණා. චුට්ට මාර්ගෙන බලන්න. කොහමද මගේ මෙනියු එක හොඳයිද? චොකලට් මූස් කනවා වගේ. තමයි. ඉරිරා කෙන්නේවත් නැහැ. මේ ගානට මවත් විස්තර ගන්න. අපේ කුරක්කම් පිට්ටුවයි. පැණි කර්ඩුයි. එක නෑ කවන්නේ. ආයි දැන් නෑ වර. දිනක්ෂි මොකද කිව්ව උදේ පාන්දර මං කන්නේ නෑ දවල්ට කෑම කන්නේ නෑ මම කන්නේ තුත් එක්ක පිට්ටුයි කිව්වා. ඊට පස්සේ මං කිව්වා මාළු රහයි කියලා. ඒක බෙදාගෙන කෑවා. කටක් කවන්නේ නැද්ද? නෝ වේ එන්නේ මාමගේ පිට්ටුවයි ළඟ. පොල් කිරි සීනි ඉතුරුලා තියෙන කුරක්කම් පිට්ටුයි අපුල් කෙසෙල්ලුයි. එයා මොනවද කරනවා කියලා කියන්නේ අපිට උදේට හැමදාම ආපු ගම ඩයට් අමාරුයි මට දැන් කන්න ගේන්න එපා කෑම නම්. අන්නේට නෑ 2 liters කිව්වේ අක්කා. thank you. thank you කියන්නේ පොයානේ අපිට හදලා දුන්නේ. මෙයාම තමයි හැදුවේ මේක. මොනවද මේ ඉවරයි. මේ බලන්න අපි තාම පටන් අරගෙනම මදරට ඔතාගෙන යන්නේ කුරක්කම් පිට්ටු මගේ බව්වට. අනේ යනවා මම බව්වේ කරන් යනවා. මේ ඩයට් අර ෆිල්ම් එකේ කියන්නේ ඩයට් කීරි හත්තිය කෑවා එනවා හොරු කලින් කර බෑ. ඒ අනේ කියන කම්මල හදලා කුරක්කම් හලපලවස. බෑ හෙට එන්නේ අද කන්නේ නෑ අද මම ඩයට් කරනවා ගාගෙන එනවා ඊට පස්සේ ගෙදර කෑම මේස දෙක ගම අපි ඔක්කොම කලින් යන ඉන්න මෙච්චර බජ්ජට් බෙදාගෙන එකපාරක් නෙමෙයි දෙපාරක් බෙදාගෙන කේක් හරි මොන හරි තියෙන වෙලාවට මම ඔය අයිසිං කේක් මම නම් කන්නේ නෑ මට ෂුගර් කට් කරලා නේ. ඔව් ඔන්නේ මම කියන ෂුගර් කට් කරලා දෙනවා කන්නේ ඔව් ඩයට් කියන අද වෙනම ඊයේ රෑ මරු වැඩක් කරා. බත් ටිකක් බෙදාගෙන ඇවිල්ලා කෑවා. කාලේ ඉවර වෙලා අත හොදන්න යනවා කියලා ගියා. ගිහිල්ලා කුස්සියට ගිහලා කුස්සිය ඉඳන් බෙදාගෙන එතනම තියාගෙන ආවා. ඩබල් එක හරි. දැන් මටත් හිතලා දෙවනි පාර දැන් රහයි කෑම මේ ගමේ කෑම ඔක්කොම මාරුයි. දැන් දෙවනි පාර කන්න දෙන්න ලැජ්ජයි මොකද ඉන්නෝ ටික මේ අය කියලා මමත් මෙහෙම ලන්ච් ෂීට් එක අකොලනකොට නෝ පාර බෙදන් කන්නේ අපි දෙන්න මෙතන මේස ළඟට ආවද අපි දෙන්න වහුව වෙන්නේ අපි දෙන්න කුස්සියටම ගිහලා එහෙමම දෙවනි පාරක් බෙදාගෙන උළුවස්සවල් දෙකට හේත්තලා කවුරුත් දෙන්නේ දෙවනි පාරක් බෙදන් මැල්ලුමක් තිබ්බා මේ කට්ටිය වහුව මුකුණු හැල මැල්ලුම් කියලා ඒක මුකුණු වෙන නෙමෙයි දම්බල හරි මොනවා හරි නේ ඒක අපි කිව්වා මුකුණු වෙන නෙමෙයි මුකුණු වෙන වල පාට නෙමෙයි ඉතින් හොඳට කෑවා ඩයට් දිනක්ෂක ඩයට් හැමදාම එන්නේ ඩයට් නැත්නම් කන්න බෑ. කන්නේ නැහැ කියලා උන් දැන් ඉන්නවා. කාමරේ අක්කේ මේ කන්න කැම රහයි. ඔව් ඉරයිද මොනවද තියෙන්නේ? මේ දේවල් තියෙන්නේ. මම කන්නේ නැහැ. එහෙනම් මොන පොඩ්ඩක් කනවා. ඊට හවසට පේන්නේ වගේ හොඳට ඉන්නවා සත්තනේ පේන්නේ ටිකක් වෙලා විතර අපනේ මොන විතර රොටිනේ මොන විතර යාට එන වෙනම විතර විතර ආපතු දිනක් හැබැයි ඩයට් මාර ඩයට් ප්ලෑන් එක මං ඒක උදේට කනකොට උදේ ඒක තමයි උදේ ඉඳන් උදේ කෑමවල දවල් කෑමවල රෑ කෑමවල තාපස තේ වෙන උදේට බොන කන කේක් ඔව් උදේට බොන්නේ කියලා බොනවා කනවා දෙකෙන් කන. ඊයේ මම ආගෙන ගෙදරට කෝල් කරලා කිව්වා මේ මට කැම
ඒ වුණාට මෙහෙන් කාලා ගියේ. ගෙදර හිටන් ඉන්න මෙයා කන්නේ නැහැ කියලා. ඔව් දැන් අපිට එක කන්න ඕනේ ඒකයි. මේක දැකලා යාට කන්න ඕනේ. එතකොට ඒක ඇත්තේ ඕනේ එතකොට ඒකයි. හැබැයි හටි කිරි දිනශක ඩයට් කරනවා. බලන්නකෝ. ඔය බෝතල් කියන්නේ බෑනි බෝතල්. ඩයට් කරනවා එයා. එයාට මුකුත් කියන්න බෑ එයා ඩයට්. එයා ඩයට්.